හොඳයි මේ ලෙසන් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන අපි AutoCAD block ගැන. ඉතින් AutoCAD block එකක් කියලා කියන්නේ අපි අඳ ගන්න ඕනම drawing එකක්. එතකොට මේ block එකක් විදිහට මේක save කරගන්න. එහෙම නැත්නම් අපිට මේක block එකක් විදිහට අලුත් නමක් දීලා මේක save කරගන්න හේතුව තමයි මේ drawing එක. අපි දැන් අඳගත්තු drawing එක නැවත නැවත අපි මේ drawing එකේ පාවිච්චි කරනවා. අපේ project එකේ එකම drawing එක එකම විදිහට නැවත නැවත පාවිච්චි කරන ගොඩාක් දුර මේ block එකක් විදිහට save කරගෙන ඉන්න එක වටිනවා. මේක උදාහරණයට DOS Windows වගේ දේවල් ඇඳ ගන්නකොට මේ විදිහට block එකක් විදිහට save කරලා තියා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අන්න එතකොට මේ block එකක අනිත් කාරණාව තමයි block එකක් විදිහට හදාගත්තට පස්සේ ඔයාට drawing එක එක drawing එකක් විදිහට බලා ගන්න පුළුවන්. හරි ඒක යම් group එකක් වගේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ඔයා ගහක් වගේ දෙයක් ඇඳ කියලා හිතන්නකෝ ලොකු. මේ ගහේ කොළ ගොඩාක් තියෙනවා. ඔයා මේ ගහ සිලෙක්ට් කරලා වෙන තැනකට මූව්මන්ට් කරන්න හදනවා. එතකොට ඔයාට එක කොළයක් දෙකක් මග ඇරෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් වුණොත් එimhe ඔයාට ආයෙත්තර කොළයක් අරන් වෙලා මේ ගහට සම්බන්ධ කරන්න වෙනවා. ඔන්න ඔය වගේ දේවල් මග ඇරව ගන්න පුළුවන් අපිට block එකක් විදිහට මේක save කරගත්තට පස්සේ. මේක අපිට group එකක් විදිහට save කරලත් කරන්න පුළුවන්. නමුත් මෙතන මම කතා කරන්නේ block එකක් විදිහට මේක save කරගන්න විදිය ගැන. ඉතින් block එකක් විදිහට save කරගන්න අපි බලමු block එකක් create කරගන්නේ කොහොමද කියලා. මේකේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා block එකක් create කරගන්න පුළුවන්. අපි මේ method දෙක චුට්ටක් බලමු. block එකක් create කරගන්නවා drawing එකක් තියෙන්න ඕනනේ. ඉතින් අපි මෙන්න මේ විදිහේ drawing එකක් මෙන්න මෙතනින් ඇඳගමු. මේක තවම දැන් block එකක් විදිහට save කරන්න ඕනේ. ඒක දැන් කියන්නේ මේ drawing එක තවම නිතර හැමතිස්සෙම පාවිච්චි කරන drawing එක. draw එකක් වෙන්න පුළුවන්, window එකක් වෙන්න පුළුවන්. මේක මට නිතරම ඕනේ. මේ project එක ඉවර වෙනකන් මේක මට ආයෙ පාවිච්චි කරන්න වෙනවා. හරි බලමු දැන් මේක save කරගන්න කොහොමද කියලා. ඉස්සල්ලාම පළවෙනි method එක මේක ඉස්සල්ලාම select කරගන්නවා. ඇඳගත්තු drawing එක select කරගෙන ඉවර වෙලා මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් block එකක් create කරන්න අවශ්‍ය tools ටික මෙතන තියෙනවා. මෙන්න මෙතන පළවෙනි tool එක තියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් create block එක තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලට ඉස්සෙල්ලාම නමක් දෙන්න පුළුවන්. block එකට අදාළ වෙන විදිහට නමක් දෙන්න ඔයාලට හොයාගන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඔයාලට description එකක් දෙන්න. ඒ block එක මොකක්ද කියලා. තව හිතන්න ගහක් හොයන්න කියලා. මේ ගහ මොකක්ද? කවද්ද දැන්දේ? ඒ ඕන එකක් මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන pick point කියන එක මෙන්න මේ pick point කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන drawing එකේ කොහේ හරි තැන select කරන්න. select කරාට පස්සේ මෙන්න මේ විදිහට මේක වැටෙනවා. මෙන්න මෙතන චූටි කොටුවක පෙන්නනවා ඔයා ඇඳගත්තු drawing එක. එහෙම නැත්නම් ඔයා create කරන්න යන block එක. ඊට පස්සේ මෙතන okay කරන්න. ඔන්න අපේ block එක හදලා ඉවරයි. මෙතන insert වල ගියට පස්සේ බලා ගන්න පුළුවන් මේ block එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. එතකොට block එකක් හදාගත්තට පස්සේ මේක අපිට එක object එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බලා ගන්න පුළුවන්. මාට එක object එකක් විදිහට තියෙන්නේ. මේක අපිට අයින් කරගන්න නම් ඔයාලට මම ඉස්සෙල්ලා කලින් කියලා දීලා තිබ්බා select කරලා ඉවරලා export එකේ වුණා නම් ආයෙත් මේක separate විදියට දෙකක් බවට පත් වෙනවා. හැබැයි අපේ insert වල block එක තාමත් බලා ගන්න පුළුවන්. අපි insert කරගන්නවා නම් මෙතන click කරලා අපිට මේ block එක ඕන තැනක තියා ගන්න පුළුවන් ආයෙත්. දැක්කද? ඒතර මේක එක object එකක් විදියට තමයි තියෙන්නේ. හරි මේක separate වුණාට මේක එක object එකක් විදියට තියෙනවා. ඔය පළවෙනි method එක අපි block එකක් හදාගන්න. දැන් මේක අපිට normal drawing එකක් දෙයක් විදියට දැන් ආයෙත් පේන්නේ. අපි දැන් ආයෙ මේක දෙවෙනි method එකට block එකක් create කරන්න යමු. දැන් ඉස්සලාම මේක select කළානේ. මේ පාරේ යන්නේ ඉස්සලාම මෙන්න මෙතන click කරගන්නවා create block කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන නමක් දෙනවා. නමක් දීලා ඉවර වෙලා වාට පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතන select object කියන එකට යන්න. select object ගිහිල්ලා මෙන්න මේ object එක select කරන්න. select කළා right click එක ඔබන්න. right click එකේ ගමන් ආයෙත් මේ screen එකට එනවා. මේ dialog එකට එනවා. මෙන්න මෙතන description එකේ වාට කැමති එකක් දීලා ඉවරලා මෙතන okay කරා නම් මේ block එක save වෙනවා. අපි insert වල ගියොත් මෙතන තව block එකක් හොලා ගන්න පුළුවන් දැන්. හරි ඔය තමයි block එකක් save කරගන්න. ඒතර මම create කරගත්තු block සහ drawings details drawing මම ඔයාලට දීලා තියෙනවා. ඒව ටික පාවිච්චි කරලා ඔයාලට drawing වලට කටයුතු කරගන්න ලේසි. සහ DOS Windows වල block ඔයාලට මම දීලා තියෙනවා. හරි. ඉතින් ඔය විදිහට තමයි block එකක් create කරගන්නේ සහ create කරගත්තු block එකක් අනිවාර්යෙන් ඔයාලට ඕනම වෙලාවක ගිහිල්ලා මේ විදිහට insert කරගන්න පුළුවන් ඔය drawing එකට. එතකොට ඔයාලට speedly ඇඳගෙන යන්න පුළුවන් ඔය drawing එක DOS Windows වගේ දේවල් add කරගන්නකොට මේ block method එක පාවිච්චි කරන්න try එකක් දෙන්න. හරි දැන් block එකක් create කරගන්න විදිහ ඒක ආයෙ insert කරගන්න විදිහ දන්නවා. ඒතර මම ඔයාලට කිව්වා මම දීලා තියෙනවා block ටිකක් details drawing වගේ දේවල්. ඔයාට ඒ දේවල් ඔයාගේ drawing වලට පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඒ ටික කොහොමද කරගන්නේ කියලා දැන් චුට්ටක් බලමු. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම දීලා තියෙන ටික download කරගන්න ඒ block ටික ඒ drawings ටික download කරගෙන ඔයාගේ AutoCAD එකෙන් open කරගන්න. හොඳයි මේ විදිහට drawing ටික open කරගන්න ඔයාගේ AutoCAD එකකින්. ඒතකොට මේක මගේ වෙන version එකකින් තමයි open වුනේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ blocks විශාල ප්‍රමාණයක් මම දීලා තියෙනවා. හිතන්නකෝ දැන් මොකක් හරි block එකක් වට ඕනේ කියලා. මෙන්න මේ අපි මිනිස්සු ඉන්නවා, ගස් තියෙනවා, අපි මොකද්ද ගන්නෙ? මෙන්න මේ ගහ ගමුකෝ. මෙන්න මේ ගහ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගහ ගාවට ගියාට පස්සේ මේක එකක් විදිහට select වෙන්නේ. හරිද? කෑලි කෑලි විදිහට select වෙන්නේ මේක එකක් විදිහට select වෙන්නේ. ඒ කියන්නේ මේක block එකක් විදිහට තමයි තියෙන්නේ.
එහෙම නැත්නම් group එකක් විදිහට තියෙන්නේ. අපිට මේක select කරලා ඉවර වෙලා control C එක ඔබන්න පුළුවන්. ඔයාගේ keyboard එකේ control C එක ඔබන්න. ඊට පස්සේ අදාළ AutoCAD එකට යන්න. ඔයාගේ drawing එකට මේකට නම් ගන්න ඕනේ මේ drawing එකට එන්න. ඊට පස්සේ control V ඔබන්න. V ඔබලා අවශ්‍ය තැනින් මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන් ඔයාලට. එතකොට ඔන්න අපේ AutoCAD එකෙන් අපි ගත්තු. ඒ කියන්නේ මම දීලා තියෙන block එකකින් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඔයාගේ දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන 2024 එකට තමයි දාගත්තේ. හැබැයි මම open කරේ block එක 2018 එකේ. මේක කිසිම issue එකක් වෙන්නේ නැහැ. version දෙකක වුණත් අපිට මාරු වෙන්න පුළුවන්. සහ ඔයාලට මම දැන් DOS Windows වගේ දීලා තියෙන මේ ටික මේ ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් drawing වැඩ කටයුතු වලට. හරි. මේවා ති ලංකාව විදියට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන දේවල් designs තියෙනවා. මේවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ওই drawing වැඩ කටයුතු වලට issue එකක් නැහැ. හරි. ඒ විදිහට ඔයා drawing එක දාගත්තට පස්සේ drawing එකේ ප්‍රමාණය වෙනස් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මේක simply scale කරන්න. මේක select කරගත්තා. scale එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක ප්‍රමාණය මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. හරි. ඒක ඔයා දැනටම දන්න. අන්න ඔය විදිහට තමයි දීලා තියෙන drawings මම අවශ්‍ය නම් දාගන්නවා වගේ drawing එකට.